ආයිබෝවන් යාළුවනේ NSC Family මගේ YouTube channel එකට ඔයාලා ආදරයෙන් පිළිගන්නවා. මම අද ඔයාලා ගාවට ආව short video එකක් අරගෙන. මේ යාළුවනේ මට හිතුණා මේ හවස් වරුවේ මේ දැන් මේ වීඩියෝ එක කරන වෙලාව හවස් වරුව මේ වෙලාවේ මට හිතුණා වීඩියෝ එකක් කරන්න මගේ ස්කින් එකට මම කරන සත්කාර ස්කින් රූටින් එකට මම මොනවද කරන්නේ මම මොනවද පාවිච්චි කරන්නේ මේක මේ දැන් මම මේ යූස් කරන දේවල් ගොඩක් අය පාවිච්චි කරනවා ඇති ඒ පාවිච්චි කරන්න විදියක් නැතුව මේක ගැන දන්නේ නැතුව එක ස්කින් වල ප්‍රශ්න තියෙන තවත් අය ඇති කියලා මට හිතුණා ඒ වගේ අයට මම දැන් මේ කරන වීඩියෝ එකෙන් මොනවා හරි දෙයක් වැදගත් වෙයි කියලා මොනවා හරි දෙයක් ගන්න පුළුවන් වෙයි කියලා හිතලා මම මේ වීඩියෝ එක කරනවා යාළුවනේ. හරි යාළුවනේ අපි බලමු මේක මම මුලින්ම කියන්න ඕනේ මේක මේ බ්‍රෑන්ඩ් ප්‍රොමෝෂන් එකක් නෙමෙයි. මේක මම ඇත්තටම අවංකවම මොනවා හරි ස්කින් එකේ ප්‍රශ්න තියෙන අයට මම ස්කින් එක හදාගත්තේ කොහොමද මගේ ස්කින් එකේ ප්‍රශ්න තිබුණා මම විවිධාකාර ඩේ ක්‍රීම් නයිට් ක්‍රීම් පාවිච්චි කරා ඒව පාවිච්චි කළා මට විවිධාකාර ප්‍රශ්න ආවා ඒව නතර කරාම ආයිමත් ඒව පාවිච්චි කරනකම් හොඳයි කියලා තේරුණා ඊට පස්සේ ආයිමත් නතර කරාම පෙර තත්ත්වය ඇවිල්ලා තියෙනවා සමහරක් ඒව පාවිච්චි කරන අතරෙම විවිධාකාර ස්කින් එකට ප්‍රශ්න ඇවිල්ලා තියෙනවා ඒක නිසා යාළුවනේ මම හෙව්ව ගොඩාක්ම ආයුර්වේද බ්ලීචින් නැති ආයුර්වේද ක්‍රීම් වර්ග ඒ කියන්නේ බොඩි ලෝෂන් නයිට් ක්‍රීම් ඩේ ක්‍රීම් කොහොමද හොයාගන්නේ මොකද්ද කියලා හෙව්වා හොයලා ඉවර වෙලා යාළුවනේ මට අවසානයේට මම මේක තීරණය කරා මේ ප්‍රිටි බියුටි කියන බ්‍රෑන්ඩ් එකේ බොඩි ලෝෂන් නයිට් ක්‍රීම් ඩේ ක්‍රීම් යාළුවනේ මම මේකේ නම්බරේ ඔයාලට මේ ඩිස්ක්‍රිප්ෂන් බොක්ස් එකේ හරි මෙතනින් දාන්නම් ඔයාලට කැමති නම් ඉතින් ඔයාලා ඕඩර් කරගන්න මගේ මේ අත්දැකීම් මම ඔයාලත් එක්ක බෙදා ගන්න යාළුවනේ මේ මම දැන් කියන්නම් මම කොහොමද මේ ටික පාවිච්චි කරේ කියලා මේකේ තියෙනවා යාළුවනේ ඇලෝවෙරා සෝප් එකක් ඉස්සෙල්ලාම කරන්නේ මම මේ ඇලෝවෙරා සෝප් එකෙන් උදේට හවසට මම ඒ අතරතුරත් මුණ සෝදනවා ඒ සෝප් එකෙන් මම කියන්නම් උදේවරුවට මම උදේවරුවට ඇලෝවෙරා සෝප් එකේ මූණ හොඳට සෝදගන්න. ඒ සෝදන වෙලාවට යාළුවනේ මම ඒ සෝප් එක ගාලා මේ මූණ විනාඩි 3ක් 4ක් විතර හොඳට මසාජ් කරගන්න. මසාජ් කරලා ඉවරනාම යාළුවනේ සෝදලා ඇරියම මූණ මට ලොකුවට දැනෙනවා මූණ ස්මූත් ගතිය. ඒක නිසා මම ඊට පස්සේ කරන්නේ උදේවරුවේ නම් මේ තියෙනවා මේ ඩේ ක්‍රීම් එක සැන්ඩල්වුඩ් ආයුර්වේද ඩේ ක්‍රීම් එක යාළුවනේ මේක මම පාවිච්චි කරනවා හොඳක් ඒක ආයුර්වේද කියලා සඳහන් කරලම තියෙනවා ඒක පාවිච්චි කරනවා ඊට පස්සේ මම අනිවාර්යයෙන් මේ බොඩි ලෝෂන් එක ගෙදර හිටියත් ඒ කියන්නේ එළියට ගියත් මම මේ බොඩි ලෝෂන් එක උදේවරුවේ ඩේ ක්‍රීම් එක පාවිච්චි කරලා ඉවර වෙලා අනිවාර්යයෙන් යාළුවනේ මේ බොඩි ලෝෂන් එක ඇලෝවෙරා බොඩි ලෝෂන් මේක අනිවාර්යයෙන් යාළුවනේ මම අත් දෙක කකුල් දෙකේ ඔක්කොගෙම ඇප්ලයි කරගන්න. ඊට පස්සේ යාළුවනේ මම නයිට් රූටින් එකේදී මම කරන්නේ මෙන්න මේ නයිට් ක්‍රීම් එක. ඇලෝවෙරා නයිට් ක්‍රීම් කියලා යාළුවනේ මේකේ තියෙන්නේ. මේක දැන් මම ගොඩක් පාවිච්චි කරලා තියෙනවා. මේක මාසෙකමාරක් දෙකක් විතර පාවිච්චි කරන්න පුළුවන් දැන් මම මාසයක් විතර පාවිච්චි කළා මේකේ තියෙන්නේ මේක යාළුවනේ මේක තියෙන ඇලෝවෙරා මේක මම නයිට් රූටින් එකට අනිවාර්යයෙන්ම ඇප්ලයි කරනවා මූණට හොඳට මේ විදියට මෙහෙම තියාගෙන ඊට පස්සේ මේ විදියට යාළුවනේ හොඳට මේක බෙල්ලෙත් ගා ගන්න ඕනේ යාළුවනේ. බෙල්ලෙත් ඇප්ලයි කරගත්තා. මේක හොඳට හිමීට මුණෙම මේක ඉක්මනටම ඇබ්සෝබ් වෙනවා යාළුවනේ.
ඉක්මනටම ඇබ්සෝබ් වෙනවා. ඒක නිසා ඔයිලි ගතියක් මේ මුකුත්ම නැහැ. ඒක නිසා ඒක හරි පහසුයි. ඒක ඇලුවනේ තව දෙයක් කියන්න ඕනේ. මේකේ තියෙනවා මේ පෙයානස් පේෂන් බොඩි පැක් කියලා තව එකක්. මේක මුන්තාන් මුට්ටි වලින් හදලා තියෙන්නේ කියලා තමයි කියන්නේ. මේකත් එක්ක මම මෙන්න මේ රෝස් වෝටර් එක. රෝස් වෝටර් එක. ෆේස් පැක් එකක්. මේකේ තියෙන පෙයානස් පේෂන් බොඩි පැක් කියලා. මේකේ පවුඩර් එකක් වගේ තියෙන්නේ. මේකෙන් ටිකක් අරගෙන මේකට මම මේ රෝස් වෝටර් එකක් තියෙනවා. මේකට ප්‍රී හම්බ වෙනවා. මේ රෝස් වෝටර් ටිකක් දාලා මේ සාමාන්‍ය තික් ගතියක් එන විදියට මේක දිය කරගන්නවා. දිය කරගෙන ඊට පස්සේ මේක මූණ බෙල්ල හැම තැනම ඇප්ලයි කරගෙන සෝදලා දානවා. මේක කරන්නේ මම යාළුවනේ මේක පමණක් අය පැක්කේ උදේට දානවා. ඒ වුණාට මම දාන්නේ මේක රැයට දාලා. හැබැයි මේක ගාන දවසට යාළුවනේ මම නයිට් ක්‍රීම් එක ඇප්ලයි කරන්නේ නැහැ. මම මේක හොඳට මේ වගේ මූණේ මෙටි ඔක්කොගේම ඇප්ලයි කරලා වෙලා වේලෙනකන් ඉඳලා ඉවර වෙලා සෝදලා දාලා ඊට පස්සේ මම එහෙම නිදා ගන්නවා. මේ ඒක සතියට මම දෙපාරක් මේ පැක් එක දානවා යාළුවනේ. මේ විදිහට තමයි මම ඉතින් ගොඩාම ලොකුවට ටෝන කරන්නේ. මේව කරන්නේ මුකුත් නැහැ යාළුවනේ. මම පමණ දවසට අයිස් කියුබ් සත්කාරයක් කරනවා. ඒක කරන්නේ මූණ සෝදලේ සෝප් එකෙන් මූණ සෝදලි. යාළුවනේ මම දැන් වීඩියෝ එක අවසන් කරනවා. මම මේ ෂෝට් වීඩියෝ එකක් ඔයාලට අරගෙන ආවේ. මේක මේ කාට හරිම මේකේ මොන හරි දෙයක් ගන්න පුළුවන් වෙයි කියලා එකේ වැදගත් වෙයි කියලා යාළුවනේ. මේ මම තවත් දවසක දිග වීඩියෝ එකකින් ඔයාලා ගාවට එනකන් යාළුවනේ සතුටින් පරිස්සමින් ඉන්න. ඔයාලට බුදු සරණයි. ජේසු පිහිටයි.